නළු නිලියෝ කැමරාව ඉස්සරහා ලෝකෙටම විහිළුවක් උන හැටි. සංජනා ගමාරච්චි ඇයගේ නර්තනයක් මිනිස්සු වේදිකාවේ දැකලා දැඩි ලෙස එක විහිළුවට පත් කරලා තිබුණා. මිනිස්සු කිව්වේ ඇය ඒ වෙලාවේ හොඳ සියෙන් නෙමෙයි හිටියේ කියලා. දිශා පටානි. ඉතින් එක්තරා උත්සවයකදී ඇය ඇඳන් හිටපු ඇඳුම මිනිස්සු දැඩි ලෙස විහිළුවට පත් කරා. මේක දැකලා ඉන්දියාවේ මිනිස්සු කිව්වේ ඇය මේ දේවල් කරන්නේ හිතාමතාම අවධානය ගන්න කියලා. නායි ශර්මා ඇය ඇඳපු ඇඳුමක් මිනිස්සු විහිළුවට ලක් කරලා තිබුණා. මිනිස්සු මේක දැකලා කිව්වේ ඇයට යටට අඳින්න අමතක වෙලා කියලා. Do you guys like my look? They love it. පියුමි සිරිනායක එක අවස්ථාවකදී රංජන් රාමනායක ඇයව ඕන් නැති විදිහට සිප ගන්නවා. නමුත් ඇය කිසිම දෙයක් කියන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවා. ඉතින් මේ දේ නිසා මිනිස්සු ඇයව දැඩි ලෙස විවේචනය කරා. මෙවැනි දේවල් වලට ඉඩ දෙන්න එපා කියලා. All the best. එහෙනම් ඔයාගේ ස්කින් එක බලන්න මම කිසිකක් දුන්නට කමන්නේ නැහැ. Thank you. ඇගේ බර්ත්ඩේ එක දවසේ හේෂානි හිටපු ලියඳි පිට මිනිස්සු දැඩි ලෙස විවේචනය කළා තිබුණා. මිනිස්සු කිව්වේ කොච්චර සල්ලි තිබුණත් Tamanට ගැළපෙන දේ කරන්න දන්නේ නැහැ කියලා. සෝනම් කපූර් ඇය ගියපු රෑම්ප් වෝක් එකක් මිනිස්සු අතර ලොකු විහිළුවකට ලක් වෙලා තිබුණා. මිනිස්සු කිව්වේ මේ ඉන්නේ නියම ජෝකර් කියලා. ආකංශා පුරි මේ නිලිය එක අවස්ථාවකදී ඇඳන් ආපු ඇඳුමක් මිනිස්සු අතර දැඩි විහිළුවකට ලක් වුණා. මේක බලපු මිනිස්සු කිව්වේ ඇයි මේ බාගෙට වහගෙන ඉතුරු ටිකත් ඔහොමම පෙන්වන්න තිබුණානේ කියලා. Oh my God! Wow! ජාන්වී කපූර් ඇය අඳන් ආපු ඇඳුමක් මිනිස්සු අතර දැඩි ලෙස විවේචනයට ලක් වුණා. මිනිස්සු කිව්වේ මේ වගේ ඇඳුම් කවදාවත් ඇයගේ මව ඇඳෙන්නේ නැහැ කියලා. And if you do have any questions, of course, you know that we're pertaining this only to what we are here to discuss today. We're talking about fashion, we're talking about our shoes and what we love wearing. So if we do have any questions, you can raise your hands. රංජන් රාමනායක එක අවස්ථාවකදී නිලියක් ඔහුත් සමග ෆොටෝ එකක් ගන්න අඩගහද්දී ඔහු ඇවිල්ලා ඇයව සිප ගන්න වගේ හැදුවා. මේකෙන් ඇය අපහසුවට පත් වුණා. මේක දැකලා මිනිස්සු කිව්වේ රංජන්ට කොච්චර තිබුණත් මදි කියලා. ඔහුට ලොකු අසහනයක් තියෙනවා කියලා මිනිස්සු බැනලා තිබුණා. Why? I can't understand. ඩිස්නි රාජපක්ෂ ඇය එක වැඩසටහනකට ඇඳන් ආපු ඇඳුමක් මිනිස්සු අතර විහිළුවට ලක් වුණා.
මේක බලපු මිනිස්සුන්ගේ අවධානය තිබුණේ ඇය කතා කරන දිහා නන් නෙමෙයි. කොහෙද හිටියේ? කොහෙද හිටියේ? කොයි පැත්තේද හිටියේ? කොයි පළාතේද හිටියේ? කොයි ලෝකෙද හිටියේ? දැන් නර්තනය ඇත්තට මතාරලම දාලා තියෙන්නේ දැන් කොහොමද? නෑ නර්තනය මට කවදාවත් අතාරින්න බෑ. ඒක කියන්නේ මම ඉන්න රටෙත් මම නර්තනය පුරුදු වෙනවා තව. ඉන්න රට කිව්වද වෙන රටකද ඉන්නේ? නෑ මේ දවස්වල ඉන්න වෙන රටකනේ. මේ දවස්වල ඉතින් ඒ නිසා කොහෙ ගියත් ඒක මට අතාරින්න බෑ. ඒක මගේ ඉතින් නැටිල්ල මගේ ඇඟේ තියෙන දේ.